ඓතිහාසික ශ්‍රී කල්යාණි රාජමහා විහාරස්ථානයේ 2026 දුරුතු පෙරහැරට සමගාමී කැලණි විද්‍යාලීය පෙරහැර. වර්ෂ 1927 දී මේ කැලණි රාජමහා විහාරස්ථානයේ හෙලේනා ළමාතැනිය විසින් 1927 දී මේ පෙරහැර මංගල්‍ය ආරම්භ කරපු වග තමයි අපිට ඉතිහාසය සොයා බලන කල පෙනී යන්නේ. ඔබට ඇසෙනවා ඇති මේ කසී ගිගුම් දෙන හඬ, පක්වල අකම්පිත කරන කසය, අතීතයේ කසය දඬුවම් දෙන ආයුධයක් හැටියටත් පාවිච්චි කරපු වග අතීතයේ සඳහන් වෙනවා. කසපාරවල් 500කින් තැලූ වග මෙවැනි ජනප්‍රවාදයේ පුරා කියවෙන අපූර්ව කතා රැසක් කසයත් සමග සම්බන්ධ වෙලා තියෙන වග අපි ඔබට මතක් කරන්නට ඕනේ. ඉතින් මේ ඓතිහාසික ශ්‍රී කල්යාණි රාජමහා විහාරස්ථානයේ දුරුතු පෙරහැරට සමගාමී කැලණි මහා විද්‍යාලීය පෙරහැර. කසකරුවන් 30කට අධික ප්‍රමාණයක් මේ කැලණි විද්‍යාලීය දුරුතු පෙරහැර බුදු පුදට යන කැලණි දරුවන් මග දෙපස එලිපෙහෙලි කරමින් ඔවුන් මාර්ගය සකසා දෙන ආකාරයක් තමයි අපිට පෙනී යන්නේ. එක රේඛාවක එකතු වුණු මේ දන්වැලි අපූර්ව කසකරුවන් ඔවුන්ගේ අපූර්වත්වය විදාපාන වග අපට මනවින් කතා කරන්නට පෙන්눔 කර දෙන්නට පුළුවන් මේ පෙරහැර දිස බලන කල. සාමාන්‍යයෙන් සෑම පෙරහැරකම ආවේනික අංගයක් හැටියට මේ කසකරුවන් අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. පෙරහැරකට නැතුවම බැරි අංගයක් හැටියට මේ කසකරුවන් අපිට හඳුන්වා දෙන්නට පුළුවන් අවකාශය උදා වෙන්නේ. මොකද මේ කසයෙන් නිකුත් කරන ශබ්දය අපිට වෙනත් ආධාරකයක් උපකාරයක් ලබාගෙන පෙන්눔 කරන්නට හැකියාවක් නොමැති නිසා. ඒ නිසා කසය මේ කසේ අපූර්වත්වය විදහා දක්වමින් කැලණි විද්‍යාලීය දරුවන් මෙලෙසින් කස කණ්ඩායම ඉදිරියට ඇදෙන වග අපිට පෙන්වා දෙන්නට පුළුවන්. දෙදහස් 26 ශ්‍රී කල්යාණි රාජමහා විහාරස්ථාන දුරුතු පෙරහැරට සමගාමී කැලණි මහා විද්‍යාලීය පෙරහැරි. සංස්කෘතික අංගයන් රැසක් මේ පෙරහැරට එක්කාසු කරමින් විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිතුමන් ඩී.ජී. සුරවීර මැතිතුමන් එවැගේම නියෝජ්‍ය විදුහල්පතිතුමිය කමනි රණසිංහ මැතිණිය, නියෝජ්‍ය විදුහල්පති නිසල් එරංග මැතිතුමන්, සහකාර විදුහල්පති ධම්මිකා දිසානායක මැතිණිය, එවැගේම සහකාර විදුහල්පති නාහංගොඩ ගුණරත්න ස්වාමින් වහන්සේ, එවැගේම 10-11 අංශ ප්‍රදාන බැරගම අරියදේම ස්වාමින් වහන්සේ මේ සියලු දෙනාගේම මැදිහත් වීම ආශිර්වාදය සියලුම ගුරු මහත්ම මහත්මීන් එකතු කරගෙන විද්‍යාලයේ වර්තමාන නර්තන ආචාර්යතුමිය චන්ද්‍රිකා ඇලස් ගුරුතුමියගේ නිමැවුමේ අවසාන අග්‍ර ප්‍රතිඵලයේ මෙලෙසින් ප්‍රෞಢ සංස්කෘතික අභිමානය රැගෙන කැලණි විද්‍යාලීය පෙරහැර ගමන් කරන වග ඔබට මතක් කර දෙන්නට පුළුවන්. ඒ වගේම විද්‍යාලයේ සංගීත භාර ආචාර්ය විශාරද පිළිනි කුමාරී හේරත් ගුරුතුමියත් මතක් කරන්නට ඕනේ. දින ගණනාවක සති ගණනාවක වෙහෙස මහන්සි අවසාන අග්‍ර ප්‍රතිඵලයේ සංස්කෘතික උපහාරයක් හැටියට මෙලෙසින් කැලණිය රාජමහා විහාරස්ථානයේ කරා ගමන් කරන වගයි මෙලෙසින් මතක් කරන්නේ. ඒ වගේම තමයි වර්තමාන විදුහල්පති දොන් ගාමිණී සුරවීර මැතිතුමන් සහ ඒ නියෝජ්‍ය විදුහල්පතිවරු සහකාර විදුහල්පතිවරු ඇතුළු සියලුම දෙනා සමග අත්වැල් බැඳගන්න
කැලණි මහා විද්‍යාලයේ වර්තමාන ආදිශිෂ්‍ය සංගමේ ඔවුන් මතක් කරන්නට ඕනේ මේ පෙරහැර මෙලෙසින් ඉදිරියට කරගෙන යනකොට ඔවුන් ලබා දුන්නු දායකත්වය මෙලෙසින් අපූර්ව නිමාවක අග්‍ර ප්‍රතිඵලය අපට දකින්නට හැකියාවක් නොලැබේවි. ඉතින් දම්වැලක බෙදි පුරුකක් වගේ මේ සියලු පුරුක් එකට දම්වැලකට එක්කාසු කරපු විදුහල්පතිතුමන් විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය එවැගේම විද්‍යාලයේ දෙමව්පිය සංගමය එවැගේම පාසල් සංවර්ධන සමිතිය වැනි සමිතිසා කැලණි විද්‍යාලයට ආදරය කරන කැලණි විද්‍යාලයට සුබපතන ආදරණීය සුබපැතුම් කරුවන් සමගිනුයි 2026 අභිමානවත් කැලණි විද්‍යාලීය සංස්කෘතික පෙළහර පාන්න. ඉතින් ඒත් එක්කම ඔබට පෙනෙනවා ඇති වර්තමානයේ පෙළහැර කලාවට එකතු වුණු හරි අපූර්ව අංගයක් හැටියට නම් කරන්නට පුළුවන් මල් බයිසිකල් කරුවන්. මේ මල් බයිසිකල් කරුවනු පෙරහැරේ අපූර්වත්වය විචිත්‍රත්වය සනිටුහන් කරන හරි අපූර්ව අංගයක් හැටියට අපිට පෙරහැර දෙස බලන කල හඳුන්වා දෙන්නට පුළුවන්. ඔවුන්ගේ පාපැදිය ගස්ලබු ගෙඩියක් ඉරටු සහ සවුකල යොදාගෙන මේ හරි අපූර්ව අලංකාර නිර්මාණය සිදු කරගෙන මහා මාර්ගය පුරාවට ඔවුන්ගේ අලංකාරත්වය විදහා දක්වන වග තමයි අපට කැලණි විද්‍යාලීය දුරුතු පෙරහැර දෙස බලන කල පෙන්වා දෙන්නට පුළුවන් වන්නේ. මේ දරුවන්ගේ අපූර්වත්වය මේ මල් බයිසිකල් කරුවන් හැටියට ඔවුන් එක්කාසු කරලා තියෙනවා. හරි අපූර්ව විචිත්‍ර වර්ණයන්ගින් සමන්විත වූ මල් බයිසිකලයක් ඔවුන් නිර්මාණය කරගෙන මේ වර්තමානය තුල පෙරහැර කලාවට එක්කාසුණු වග තමයි කියන්නට තියෙන්නේ. මේ මල් බයිසිකල් කලාව අපේ ලාංකීය ඉතිහාසයේ පෙරහැර කලාවට එකතු වන්නට ඇතැයි කියලා විශ්වාස කරනවා චීන සම්ප්‍රදායත් සමග. සාමාන්‍යයෙන් චීනයේ ඔවුන්ගේ සංස්කෘතික උත්සවවලදී මෙවැනි විචිත්‍රවත් අංග ඔවුන් නිර්මාණය කරනවා. එයින් මිදී ගැලවී අංගයක් හැටියට අපිට මල් බයිසිකල් කරුවන් හඳුන්වා දෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් මල් බයිසිකල් කරුවන් අපිට පෙරහැර කලාව තුළදී දැකීමේ හැකියාව තිබෙන්නේ සාමාන්‍යයෙන් වස් කාලයට සිදු කරන පන්සලේ පෙරහැරේ නැත්තම් පාසල් පෙරහැරවල් වලදී පමණයි. අනිකුත් සංස්කෘතික උත්සවයන් තුළදී අපිට මේ මල් බයිසිකල් කරුවන් දැකීමේ හැකියාවක් නැහැ. එනිසා තවමත් මේ මල් බයිසිකල් කියන සංස්කෘතික මංගල්‍යයට මේ මල් බයිසිකල් වල අපූර්වත්වය එකතු නොවුණු වග අපිට මතක් කර දෙන්නට පුළුවන්. මේ දරුවන් බයිසිකලේ නැගිලා Tamanගේ හැකියාව ප්‍රදර්ශනය කරමින් මහා මග දෙපසට ගමන් කරමින් ඔවුන් මේ මල් බයිසිකලේ අපූර්වත්වයේ හැඩය චමත්කාරය ගන්නට උත්සාහ කරනවා. ඔවුනුත් මේ සූදානම් 2026 දුරුතු පෙරහැරට සමගාමීව කැලණි මහා විද්‍යාලීය සවස ගිලන්පස සම්බුද්ධ බුද්ධ පූජාව රැගෙන මේ ඓතිහාසික බුදුන් තුන්වන වරට පාදස්පර්ශය ලද ඓතිහාසික කැලණි පින්බිමට ගමන් කරන වීදි සංචාරය කරන පෙරහැරට 2026 වසරේ ඔවුන්ගේ දායකත්වය ලබා දෙන්නටයි. මේ පෙරහැර සමයයි. මේ පෙරහැර සමය හරි අපූර්වයි. මේ පෙරහැර සමය තුල කැලණියම එකම සිරියක් අසිරියක් මවන කාලවකවානුව. සාමාන්‍යයෙන් පරිවාර පෙරහැර හැටියට අපි මේ පෙරහැරවල් හඳුන්වනවා. පරිවාර පෙරහැරවල් කිහිපයක් ප්‍රධාන පෙරහැරවල් වලට මත්ෙන් මේ කැලණිය පූජා භූමිය වටා ගමන් කරනවා. ඒ අපූර්ව සිදුවීම් රැසක් සමුදායක් සමග පාසල ගෙන යන මේ අපූර්වත්වය අහල පහල තියෙන පාසල් මේ පෙරහැරත් එක්ක සම්බන්ධ වුණු වග අපිට මතක් කරන්නට පුළුවන්.
පෙළපිටිය මහා විද්‍යාලීය පෙරහැර, කැලණි මහා විද්‍යාලීය පෙරහැර, හෙලේනා විජේවර්ධන බාලිකා විද්‍යාලයේ පෙරහැර, කැලණිය පොලිස් ස්ථානයේ පෙරහැර, එවැගේම කැලණිය ධර්ම විද්‍යාලීය පෙරහැර අපට පරිවාර පෙරහැර හැටියට මේ දුරුතු පෙරහැරට සමගාමීව හඳුන්වා දෙන්නට පුළුවන්. කසකරුවන් මල් බයිසිකල් කරුවන්ට අනතුරුව අපිට දකින්නට හැකියාවක් තිබෙනවා දැන් පෙරහැරේ ගමන් කරන්නේ මේ කැලණිය ගිනි බෝල කරුවන්. කැලණිය ගිනි බෝල කරුවන් මේ පෙරහැරේ චමත්කාරයේ අසිරිය හරි අපූර්වට විදහා දක්වනවා. සෑම වසරකදී මෙන්ම මේ වසරදී කැලණි විද්‍යාලීය පෙරහැරට ඔවුන්ගේ දායකත්වය අපූර්වත්වයෙන් යුතුව මේ ගිනි බෝල කණ්ඩායම සකසන වග අපට මතක් කරන්නට පුළුවන්. අපි කතා කරා වර්ෂාව ලබා ගැනීමේ වර්ෂාව ප්‍රාර්ථනා කිරීම සාමාන්‍යයෙන් පෙරහැරකදී සිදු කරන වගේ. කසයෙන් ඒ ගුවනට මුසුවන හඬ අපි හැඳින්වුවා අකුණු හඬ හැටියට. එතකොට ගිනි බෝලේ එළිය විදුලි කොටන විදුලි ආලෝකයේ හැටියට අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ වගේම මග දෙපස ආලෝක කරගන්නට පෙරහැරේ ආලෝකය පවත්වාගෙන යන්නට මේ ගිනි බෝලය තුලින් සමත් වෙනවා. ඒ වගේම පෙන්වන්නට ඕනේ මේ විද්‍යාලයේ ඉගෙනුම ලබන පුංචි දරුවන් මේ ගිනි බෝල කණ්ඩායම සමග එකතු වෙලා සිටින වග. ඔවුන්ගේ හැකියාව මේ ගින්දරත් එක්ක කරන සෙල්ලම අපූර්වත්වයෙන් යුතුව අපිට පෙන්වා දෙන්නට පුළුවන්. මේ කැලණි විද්‍යාලයේ දරුවන්, කැලණි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්, කැලණි විද්‍යාලයට සුබ පතන්නන් අද කැලණිය ගිනි බෝල කණ්ඩායමත් එක්ක එකතු වෙලා ඉන්නවා. භූමි තෙල් වලින් පොඟවාගෙන ආලෝක කරගත් ගිනි බෝලය ඔවුන් උඩ දමමින් එහෙට මෙහෙට කරකවමින් හරි අපූර්ව රටා චමත්කාරයන් මේ කැලණි විද්‍යාලීය දුරුතු පෙරහැරට එකතු කරන වග අපට පෙන්වා දෙන්නට පුළුවන්. මේ ඓතිහාසික කැලණි විද්‍යාලීය පෙරහැර ඓතිහාසික දුරුතු පෙරහැරට සමගාමී කැලණි විද්‍යාලීය පෙරහැර මේ කැලණිය ගිනි බෝල කරුවන්ගේ දායකත්වය තමයි මෙලෙසින් ඔබට පෙන්වා දෙන්නට පුළුවන් වෙන්නේ. ඔවුන්ටම ආවේනික හැඩරටා මවමින් දුරුතු පෙරහැර සමය කැලණිය හැඩවැඩ කරන කැලණිය ආලෝකමත් කරන කණ්ඩායමක් හැටියට අපිට හඳුන්වා දෙන්නට පුළුවන් මේ කැලණිය ගිනි බෝල කණ්ඩායම. ඒ වගේම තමයි මේ ඓතිහාසික දුරුතු පෙරහැරට සමගාමී කැලණි විද්‍යාලීය පෙරහැර. කැලණි විද්‍යාලයේ වර්තමාන සිසුන්, ආදි සිසුන් මේ සියලුම දෙනා අද කැලණි විද්‍යාලයත් එක්ක එකතු වෙලා කැලණි විද්‍යාලයේ මේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය තුල අපට දැක ගැනීමේ හැකියාව අවකාශය උදා වෙලා තිබෙනවා. ඔබ මේ තවමත් නරවන්නේ මේ ගිනි බෝල කලාව තුල ඔවුන්ගේ රංගනයන්, ඔවුන්ගේ හැකියාවන් විදහා දක්වන ආකාරය තමයි අපිට මේ දකින්නට හැකියාව තිබෙන්නේ. ඉතින් කැලණි විද්‍යාලීය පෙරහැර මෙලෙසින් කැලණිය පූජා භූමිය වටා
ගමන් කරන අතර වාරේ අපට ඔවුන්ගේ දස්කම් විස්කම් දැක ගැනීමේ හැකියාව අවකාශය උදා වෙලා තිබෙනවා. ඓතිහාසික ශ්‍රී කල්යාණි රාජමහා විහාරස්ථාන දුරුතු පෙරහැර සමගාමී කැලණි විද්‍යාලීය දුරුතු පෙරහැර මෙලෙසින් කැලණිය පූජා භූමිය වටා වීදි සංචාරය කරනකොට අප ඉදිරියෙන් ගමන් කරන්නේ මේ ගිනි බෝල කරුවන් ඔවුන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරමින් මේ මොහොතේදී ඔවුන් ඉදිරියට ඇදෙන වග අපට පෙන්වා දෙන්නට පුළුවන්. ගිනිබෝල කරුවන්ට පිටුපසින් කැලණි විද්‍යාලයේ හේවිසි වාදන කණ්ඩායම මේ මොහොතේදී පෙරහැරට ඔවුන්ගේ දායකත්වය අපූර්ව චමත්කාරය එක්කාසු කරනවා. තේවා පදයන් හේවිසි පදයන් බුදු පුදට යමින් අපූර්වත්වයෙන් යුතුව ඔවුන් වාදනය කරනවා. වර්තමාන කැලණි විද්‍යාලයේ නර්තනාචාර්ය චන්ද්‍රිකා ඇලස් ගුරුතුමියගේ මඟ පෙන්වීම යටතේ මේ දරුවන් පුරුදු පුහුණු කළ වග මතක් කරන්නට ඕන. මෙලෙසින් ඔබ ඉදිරියෙන් ගමන් කරන්නේ කැලණි විද්‍යාලීය හේවිසි කණ්ඩායම. කැලණි විද්‍යාලයේ හේවිසි කණ්ඩායම කලාවේ අභිමානය සංස්කෘති අපූර්වත්වය විදහා දක්වමින් මෙලෙසින් ඉදිරියට ඇදෙනවා. හේවිසි කණ්ඩායමට පිටුපසින් පෙරමුණේ රාළ විද්‍යාලීය පෙරහැරට එකතු වෙලා තියෙන වග අපිට පෙන්වා දෙන්නට පුළුවන්. පෙරමුණේ රාළ මෙලෙසින් විද්‍යාලයේ පෙරහැරට අපූර්වත්වය අභිමානය ගාම්භීරත්වය එක්කාසු කරමින් ඉදිරියට ඇදෙනකොට මේ ඔබ ඉදිරියෙන් ගමන් කරන්නේ විද්‍යාලයේ ශිෂ්‍ය නායක කණ්ඩායමයි. ජාතික දජය, පාසල් දජය සහ බෞද්ධ දජය රැගෙන විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් තමන්ගේ උත්තමාචාර්ය තමන්ගේ ගෞරවය 2026 දුරුතු පූජෝපහාර කැලණි විද්‍යාලීය පෙරහැරට එකතු කර ඇති බව අපට පෙන්වා දෙන්නට පුළුවන්. ශිෂ්‍ය නායක කණ්ඩායමේ ශිෂ්‍ය නායක කොඩි කණ්ඩායමට පසුව එන්නතුරුව මේ යහන් මුට්ටි පදය නර්තනයයි මෙලෙසින් ඉදිරියට ඇදෙන්නේ. යහන් මුට්ටි පදය නර්තනී. යහන් මුට්ටි පද නර්තනය මේ කැලණි විද්‍යාලීය පෙරහැරට
අපූර්වත්වය එකතු කරන වග තමයි අපට පෙන්වා දෙන්නට පුළුවන් වෙන්නේ. යහන් මුට්ටි පදය ඈත ඉතිහාසයේ සිටම මේ පෙරහැර සංස්කෘතියත් එක්ක එකට බද්ධව පෙරහැර සංස්කෘතියට අපූර්ව අභිමානයක් එක්කාසු කරපු නර්තනාංගයක් හැටියට අපට හඳුන්වා දෙන්නට පුළුවන්. ඉන් අනතුරුව ඔබට දකින්නට පුළුවන් පන්තේරු නර්තනය. පන්තේරු නර්තනය උඩරට පන්තේරු නර්තනය අපට පෙන්වා දෙන්නට පුළුවන්. මේ පන්තේරු නර්තනය සාමාන්‍යයෙන් පත්තිනි දෙවියන් සඳහා තැනුණු විශේෂ වූ නර්තනයක් හැටියට තමයි අපට හඳුන්වා දෙන්නට පුළුවන් වෙන්නේ. මේ විද්‍යාලයේ දරුවන් පන්තේරු නර්තනයෙන් විද්‍යාලීය පෙරහැර ආලෝකමත් කරන ආකාරය තමයි අපට පේන්නේ. උඩරට පන්තේරු නර්තනය පත්තිනි දෙවියන් සඳහා තැනුණු විශේෂ වූ නර්තන අංගයක්. මෙය සම්පූර්ණ රවුමක් වෘත්තාකාර වූවා. මේ අතට අහුවන ස්ථානය අලුව ලෙස හඳුන්වනවා. පිත්තල වලින් පුරවා ඇති පන්තේරු වලල්ලක සම්පූර්ණ වට ප්‍රමාණය අඟල් 28යි. එන්නතුරුව ඔබ මේ දකින්නේ එක ශ්‍රේණිය දරුවන් සේසත් අරගෙන ඓතිහාසික ශ්‍රී කල්යාණී රාජමහා විහාරස්ථානය කරා ඔවුන් ගමන් කරන වගයි. එක ශ්‍රේණියේ සේසත් කණ්ඩායම ඔවුන්ගේ ගෞරවය පෙන්වමින් කැලණි විද්‍යාලීය පෙරහැරට එකතු වෙලා ඉන්නේ. ඔබට දැන් දැකීමට පුළුවන් පෙරදිග තූර්ය වාදක කණ්ඩායම. කැලණි විද්‍යාලීය පෙරදිග තූර්ය වාදක කණ්ඩායම මෙලෙසින් විද්‍යාලයේ අභිමානය, විද්‍යාලයේ අපූර්වත්වය, විද්‍යාලයේ අලංකාරය පෙන්눔 කරන අංගයක් හැටියට නම් කරන්නට පුළුවන්. පෙරදිග තූර්ය වාදක කණ්ඩායම දරුවන් 40කට අධික ප්‍රමාණයක් මේ පෙරදිග තූර්ය වාදක කණ්ඩායම තුල තමන්ගේ හැකියාවේ විශ්මිතභාවය මේ අපූර්ව නාදයන් එකාසු කරමින් එකාසු කරන වග ඔබට මට පෙන්වා දෙන්නට පුළුවන්. ඓතිහාසික ශ්‍රී කල්යාණී රාජමහා විහාරස්ථානී බුදු පුදට යන මේ කැලණි මහා විද්‍යාලීය පෙරහැරේ චමත්කාරය අභිමානීය විදහා දක්වමින් මේ පෙරදිග තූර්ය වාදක කණ්ඩායමයි මෙලෙසින් ඔවුන්ගේ හැකියාවන් දක්ෂතාවයන් මෙලෙසින් ඔබට පෙන්눔 කරන්න. ඓතිහාසික ශ්‍රී කල්යාණී රාජමහා විහාරස්ථාන පූජා භූමිය වටා ඔවුන්ගේ හැකියාවන් මනවින් ප්‍රදර්ශනය කරමින් ඔවුන් මේ පෙරහැරට එකතු වී සිටින ආකාරය අපට හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ වගේම යලි යලිත් මතක් කරන්නට ඕනේ නර්තන භාර ආචාර්යතුමිය චන්ද්‍රිකා ඇලස් ගුරුතුමිය, සංගීතාචාර්ය විශාරද තෙලිනි කුමාරී හේරත් ගුරුතුමිය ඇතුළු අනිකුත් ගුරු මහත්ම මහත්මීන්ගේ වෙහෙස මහන්සියේ අවසාන අග්‍ර ප්‍රතිඵලය තමයි අපි මෙලෙසින් ඓතිහාසික බුදු පාදස්පර්ශය ලද ඓතිහාසික පින්බිම ශ්‍රී කල්යාණී රාජමහා විහාරස්ථාන පූජා භූමිය වටා ගමන් කරන පෙරහැර තුලින් අපි මේ දකින්නේ. සාමාන්‍යයෙන් සෑම වසරකදීම අපට හැකියාව අවස්ථාව අවකාශය ලැබෙනවා කැලණි විද්‍යාලීය මේ දුරුතු පෙරහැර නරඹන්නට. මේ කැලණි විද්‍යාලීය දුරුතු පෙරහැර මේ දරුවන්ට හරිම ආවේනික වූ බද්ධ වුණු අංගයක් හැටියට අපට නම් කරන්නට පුළුවන්.
මේ පෙරදිග තෝරවාදක කණ්ඩායම පෙරටු කරගෙන ඔවුන්ගේ හැකියාවන් දක්ෂතාවයන් විදහා දක්වමින් ඔවුන් පෙරහැරට එක්කාසුව ගමන් කරන ආකාරය තමයි අපට මෙලෙසින් පෙනී යන්නේ. ඉන් අනතුරුව පෙරදිග තෝරවාදක කණ්ඩායමට පිටුපසින් ඔබට පෙනෙනවා ඓතිහාසික ශ්‍රී කල්යාණී දුරුතු පෙරහැරට සමගාමී කැලණි විද්‍යාලීය පෙරහැර සමග උසස් පෙළ අංශයේ දරුවෝ සේසත් කණ්ඩායම එකතු වී සිටින වග. උසස් පෙළ සේසත් කණ්ඩායම මෙලෙසින් පෙරහැරට ඔවුන්ගේ අපූර්වත්වය එක්කාසු කරනවා. පසුගිය වසරේදී මේ පෙරහැරට එකතු වුණා ගොයම් කර්මාන්තය ආශ්‍රිතව නිර්මාණයක්. මේ වසරේ එය වෙනස් කරමින් කුඹල් කර්මාන්තය ආශ්‍රිත නිර්මාණයක් හැටියට තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. නව නිර්මාණයක් හැටියට පහ ශ්‍රේණිය කුඹල් කර්මාන්තය ආශ්‍රිත නිර්මාණය ඔබට මේ දකින්නට හැකියාව තිබෙන්නේ. මැටි කැපීම. සාමාන්‍යයෙන් මැටි කපන ආකාරය තමයි මෙලෙසින් ඔබට දකින්නට හැකියාව තිබෙන්නේ. කැලණිය මැටි කර්මාන්තය හෙවත් කුඹල් කර්මාන්තයට ප්‍රසිද්ධ ග්‍රාමයක් හැටියට අතීතයේ සිටම අපට හඳුන්වා දෙන්නට පුළුවන්. මැටි කැපීම ඉදිරියෙන් ගමන් කරනකොට ඊළඟට පැමිණෙන්නේ මැටි එකතු කිරීම හා ඇනීම කියන කරන දරුවෝ ටික. ඒ වගේම සකපූර්වයේ වළං සෑදීම ඔබට නරඹන්නට පුළුවන්. ඒ වගේම කද බැඳගෙන ගොස් වළං විකිණීම මේ පෙරහැර කලාව තුළ නව නිර්මාණයක් හැටියට විද්‍යාලය මෙවර ඔබට ගෙනගෙන තියෙනවා. කද බැඳගෙන ගොස් වළං විකිණීම. එයින් අනතුරුව මේ වළං විකිණීමේ කර්මාන්තයේ යෙදෙන කර්මාන්තකරුවන්ව කැලණි විද්‍යාලීය පෙරහැර තුළ ඉස්මතු කර පිළිඹු කිරීමට උත්සාහගෙන තිබෙන ආකාරයක් තමයි අපට පෙනී යන්නේ. වළං විකිණීමෙන් පසුව අපට නරඹන්නට හැකියාව තිබෙනවා කලගෙඩි නැටීම. මේ කලගෙඩි නැටීමේ නර්තනය වර්තමානයේ පෙරහැර කලාවට එකතු වුණු නව නිර්මාණයක් හැටියට තමයි අපට හඳුන්වන්නට පුළුවන්. මේ ඔබ දකින්නේ කලගෙඩි නැටීමේ නර්තනයයි. ඉන් අනතුරුව අපට නරඹන්නට පුළුවන් නිලමෙවරුන් පෙරහැරට එකතු වෙලා තියෙන ආකාරය. උඩරට රාජාණ්ඩු සමයේදී තමයි මේ නිලමෙවරුන් ඉතිහාසයට එක්කාසු වන්නේ. සිංහල රාජ්‍ය සභාවේ නිලයක් වූ දේවවඩන නිලමේ වසර 2000කටත් වඩා පැරණි ඉතිහාසික පෝෂණය ලබන නිලයක් හැටියට අපට හඳුන්වා දෙන්නට පුළුවන්. මෙවර කැලණි විද්‍යාලීය පෙරහැරේ මේ නිලමෙවරුන් පෙරහැරට එකතුව පෙරහැරට අභිමානය එක්කාසු කරන ආකාරය තමයි අපට නරඹන්නට පුළුවන් වෙන්නේ. ඉන් අනතුරුව අපට දකින්නට පුළුවන් මේ ගජගා වන්නම. ගජගා වන්නම යනු ශ්‍රී ලාංකීය උඩරට සම්ප්‍රදායේන ඇතෙකුගේ හැසිරීම ශරීර ස්වභාවය සහ ඊට අදාළ සිද්ධි අනුසාරයෙන් රචනා කරන ලද ගැටබෙරය සහ තාලම්පුට වාදනය කරන වන්නම් ගීතයකි. එය වන්නම් 18න් එකක් වන අතර ඇතෙකුගේ දල ඇතුළත ශක්තිය
ජලය සහ මල් වැනි අංග විස්තර කරනවා. ගජකා වන්නම ප්‍රධාන වශයෙන් ඇතකුගේ චලිතය, ශබ්ද සහ ගති ස්වභාවය නිරූපණය කරනවා. මේ අපූරු වන්නම් සම්ප්‍රදායේ 18 වන්නමේ එක් වන්නමක් හැටියට අපි හඳුන්වන ගජගා වන්නම මිලසින් විද්‍යාලයේ පෙරහැරට අභිමානය සහ අපූර්වත්වය එකතු කරන වග අපට හඳුන්වා දෙන්නට පුළුවන්. ඓතිහාසික ශ්‍රී කල්යාණී රාජ මහා විහාරස්ථානී වාර්ෂික දුරුතු පෙරහැරට සමගාමී කැලණි මහා විද්‍යාලීය දුරුතු පෙරහැර සවස ගිලන්පස බුද්ධ පූජාව රැගෙන විද්‍යාලීය පෙරහැර මෙලෙසින් වීදි සංචාරය කරනවා. ඒ ගජිකා වන්නමින් අනතුරුව ඔබට දකින්නට පුළුවන් මේ චාමර නර්තනය. චාමර නර්තනය ඔබට දකින්නට හැකියාව තිබෙනවා. චාමරය පවන් සැලීම හෙවත් සේමර සැලීමට යොදා ගන්නා උපකරණය. අතින් මිටිකොට අල්ලාගත හැකි රවුන් ලී දණ්ඩක එක පැත්තක කෙදි සහිත රැලි අල්ලලා තැනූ උපකරණයකට තමයි චාමරය කියලා කියන්නේ. මෙම චාමර සැලීමට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. බුදුන් වහන්සේ සඳහා දෙව් බඹුන් පැමිණ චාමර සැලූ බවත් වර්තමානයේ පෙරහැරේ දක්නට ලැබෙන දළදා කරඬුව වැඩම කිරීමේදී කරඬුව දෙපස චාමර සැලීම බුදුන් වහන්සේ කෙරේ භක්තිය සිහිපත් කරවන්න. රජ සිටුවරුන් හටද දෙපසින් සිට සේවිකාවන් පවන් සැලුව. එබැවින් මෙම චාමර සැලීම රාජ්‍ය සේවයක් බවටද පරිවර්තනය වුණා. චාමර නර්තනයෙන් අනතුරුව හනුමා නර්තනය. හනුමා වන්නම අපට දකින්නට හැකියාව තිබෙනවා කැලණි විද්‍යාලීය පෙරහැර අලංකාරවත් කරන්නට එකතු වෙලා සිටින වග. හනුමා වන්නම හනුමා නර්තනය විද්‍යාලයේ පෙරහැරට අපූරු චමත්කාරී එක්කාසු කරනකොට මේ පෙරහැරි අභිමානය චමත්කාරය විදහා දක්වමින් විද්‍යාලීය පෙරහැර සඳහා හස්තිරාජයාගේ එක්කාසුවීම තමයි මෙලෙසින් ඔබට දකින්නට හැකියාව තිබෙන්නේ කැලණි විද්‍යාලීය පෙරහැර තුළ. මේ හරි අපූරු හස්තිරාජයා කැලණි විද්‍යාලයේ පෙරහැරට අභිමානය සහ තේජවන්ත වග පෙන්눔 කරන්නට යොදාගෙන ඇති වග අපට මතක් කරන්නට ඕනි. ඉන් අනතුරුව ඔබට දකින්නට පුළුවන් එක ශ්‍රේණියේ කොඩි කණ්ඩායම. එක ශ්‍රේණියේ බෞද්ධ කොඩි කණ්ඩායම මේ පුංචි දරුවන් හරි අපූර්වට විද්‍යාලයේ පෙරහැරට අපූර්වත්වයේ ගෙනෙමින් මේ ඓතිහාසික ශ්‍රී කල්යාණී රාජමහා විහාරස්ථානයේ වටා වීදි සංචාරී කරන මේ හරි අපූරු
අවිමානවත් සංස්කෘතික මංගල්‍යයට ඔවුන්ගේ අවකාශය එක්කාසු කරලා තිබෙන්නේ. හනුමා වන්නම මෙලෙසින් විද්‍යාලීය පෙරහැරට හරි අපූර්ව චමත්කාරයක් ගෙනෙන නර්තනයක් හැටියට අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. 18 වන්නමට අයත් හනුමා වන්නම මෙවර කැලණි විද්‍යාලීය පෙරහැරට එකාසුණු තවත් අලුත් නර්තනයක් හැටියට අපට හඳුන්වා දෙන්නට පුළුවන්. මේ හනුමා වන්නම ආශ්‍රී කරගෙන නිර්මාණය වුණු නර්තනය හනුමා වන්නම හැටියට අපට නම් කරන්නට පුළුවන්. හනුමා වන්නමින් අනතුරුව තාලම් නැටුම් නර්තනය අපට හඳුන්වා දෙන්නට පුළුවන්. තාලම් නැටුම් නර්තනය කැලණි විද්‍යාලීය පෙරහැරට මේ අපූර්ව චමත්කාරය එක්කාසු කරනවා. තාලම් නැටුම් නර්තනය විද්‍යාලයේ පෙරහැරට මේ පුංචි දරුවන් හරි අපූර්ව චමත්කාරයක් එක්කාසු කරන නැටුමක් හැටියට නර්තනයක් හැටියට අපට හඳුන්වන්නට පුළුවන්. ඓතිහාසික ශ්‍රී කල්යාණී රාජමහා විහාරස්ථානී කලා ගමන් කරන මේ කැලණි විද්‍යාලීය දුරුතු පෙරහැර මේ ඔබ දකින්නේ තාලම් නැටුම් නර්තනය. තාලම් නැටුම් නර්තනයෙන් අනතුරුව විද්‍යාලයේ පුංචි දරුවන් යොදාගෙන නිර්මාණය වුණු නර්තනයක් ඔබට දකින්නට හැකියාව තිබෙනවා. මේ දරුවන් යොදාගෙන දෙවන ශ්‍රේණියේ වෙස් නැටුම අපිට මේ මොහොතේදී දැක ගැනීමට හැකියාව තිබෙනවා. දෙවන ශ්‍රේණියේ දරුවන් යොදාගෙන නිර්මාණය වුණු වෙස් නැටුම් නර්තනය තමයි මෙලෙසින් ඔබ අපි මෙලෙසින් නරඹන්නේ. 2026 කැලණි විද්‍යාලීය දුරුතු පෙරහැරට මේ වෙස් නැටුම හරි අපූර්ව චමත්කාරයක් එක්කාසු කරනවා. ඉන් අනතුරුව බෞද්ධ කොඩි රැගත් බෞද්ධ කොඩි කණ්ඩායම විද්‍යාලයේ පෙරහැර සමග එකතු වෙලා සිටින ආකාරය අපට පෙන්වා දෙන්නට පුළුවන්. මේ බෞද්ධ ධජය රැගෙන ඓතිහාසික බුදු පාද ස්පර්ශය ලද ශ්‍රී කල්යාණී රාජමහා විහාරස්ථාන භූමිය වටා මේ ගමන් කරන්නේ විද්‍යාලයේ ආදරණීය දරුවන්. ඔවුන් බෞද්ධ ධජය රැගෙන තමන්ගේ භක්තිය පිළිඹිමු කරමින් මේ පෙරහැරට අපූර්ව චමත්කාරයක් එක්කාසු කරන වග අපට මැනවින් පෙන්වා දෙන්නට පුළුවන්.
කොඩි කණ්ඩායම 2026 කැලණි විද්‍යාලීය දුරුතු පෙරහැරට මෙලෙසින් ඔවුන්ගේ එකතු පහදු වීම නිර්මාණය කරනකොට මේ ඓතිහාසික ශ්‍රී කල්යාණි රාජමහා විහාරස්ථාන කරා ගමන් කරන දුරුතු පෙරහැරේ ඔබට ඊළඟට දකින්නට පුළුවන් පහත රට මල් අස්න. පහත රට මල් අස්න නර්තනය ඔබට විද්‍යාලයේ පෙරහැරට මෙවරත් එකතු වෙලා තියෙනවා වගේ පෙන්වන්නට පුළුවන්. මෙලෙසින් ඔබට විද්‍යාලයේ පෙරහැර සමග එකතු වෙලා තිබෙන්නේ පහත රට මල් අස්න නර්තනය. පහත රට මල් අස්න නර්තනය කැලණි විද්‍යාලයේ දුරුතු පෙරහැරට හරි අපූර්ව චමත්කාරයක් එක්කාසු කරනවා. මේ පහත රට මල් අස්න නර්තනය විද්‍යාලයේ නර්තනාචාර්ය චන්ද්‍රිකා ඇලස් ගුරුතුමිය විසින් දරුවන් යොදාගෙන හරි අපූර්වට නිර්මාණය කරලා දකින්න සෑම සියලු දෙනාගේ net පිනවන නර්තනයක් හැටියට අපට හඳුන්වා දෙන්නට පුළුවන් නර්තනයක් හැටියට තමයි පෙනෙන්නට තිබෙන්නේ. පහත රට මල් අස්න නර්තනයෙන් අනතුරුව මේ පහත රට මල් අස්න නර්තනය විද්‍යාලීය දුරුතු පෙරහැරට අපූර්ව චමත්කාරය එක්කාසු කරනකොට අනතුරුව සවරං නර්තනය පහත රට මල් අස්න නර්තනයේ චමත්කාරයන් හරි අපූර්ව නර්තනයේ හැඩරටා මවමින් මේ නර්තනාවියන් විද්‍යාලීය පෙරහැරට ඔවුන්ගේ අපූර්ව නර්තන දායකත්වයේ කාසු කරනවා. ඉන් අනතුරුව අපිට නරඹන්නට පුළුවන් මේ සවරං නර්තනය. සවරං නර්තනය විද්‍යාලයේ ප්‍රාථමිකාංශයේ දරුවෝ විසින් විද්‍යාලීය පෙරහැරට එකතු කරන තවත් නර්තනාංගයක් හැටියට අපට හඳුන්වා දෙන්නට පුළුවන්. සවරන් නර්තනය සවරන් නැටුම විද්‍යාලීය පෙරහැරට හරි අපූර්ව චමත්කාරයක් ගෙනෙනකොට තුන්වන ශ්‍රේණියේ දරුවෝ පතුරු නර්තනය විද්‍යාලීය පෙරහැරට එකතු කරනවා. පතුරු නර්තනය විද්‍යාලයේ පෙරහැරට මේ තුන්වන ශ්‍රේණියේ දරුවෝ තමයි මේ පුංචි දුවලා බුදු පුදට යන නර්තනයක් හැටියට ඔවුන් මේ නර්තනය එක්කාසු කරලා තිබෙනවා. පතුරු නර්තනය තුන්වන ශ්‍රේණියේ ප්‍රාථමික අංශයේ දරුවෝ යොදාගෙන හරි අපූර්වට නිර්මාණය කරලා තියෙනකොට තේජවන්ත හස්තියෙකුගේ පිට ගජනායක නිලමේ ගමන් කරන ආකාරය අපට දකින්නට පුළුවන්. මේ තේජවන්ත වූ ගමන් රටාවත් එක්ක මේ හස්තිරාජයා කැලණි විද්‍යාලීය දුරුතු පෙරහැරට අභිමානීය අපූර්වත්වය එකතු කරන වගේ අපට පෙන්වා දෙන්නට පුළුවන්.
පතුරු කණ්ඩායමෙන් අනතුරුව නැවතත් නිලමෙවරුන් මේ විද්‍යාලීය පෙරහැරට ඒ අභිමානය එකතු කරන වග අපට දකින්නට පුළුවන්. නිලමෙවරුන් ලෙස සැකසුණු විද්‍යාලයේ දරුවෝ මේ පෙරහැරට අපූරු අභිමානයක් එකතු පහදු කරන බව අපට දකින්නට පුළුවන්. 2026 ඓතිහාසික ශ්‍රී කල්යාණී දොරටු පෙරහැරට සමගාමී කැලණි විද්‍යාලීය පෙරහැර මෙලෙසින් බුදු පාදස්පර්ශය ලද ඓතිහාසික පින්බිමේ වීදි සංචාරය කරනකොට එයින් අනතුරුව ලීකෙලි නර්තනය අපට කැලණි විද්‍යාලීය පෙරහැරට එකතු වෙලා තිබෙන ආකාරය දකින්නට පුළුවන්. විද්‍යාලයේ කනිෂ්ඨාංශයේ දරුවෝ මේ පෙරහැර අලංකාරවත් කරන්න, චමත්කාර කරන්න ඔවුන්ගේ ලීකෙලි නැටුම එකතු කරලා තියෙන වග අපට පෙන්වා දෙන්නට පුළුවන්. මේ ලීකෙලි නැටුම විද්‍යාලයේ කනිෂ්ඨාංශයේ දරුවෝ හරි අපූර්වට විද්‍යාලයට මේ නර්තනය එක්කාසු කර තිබෙනවා. උඩරට ඔඩිය මේ වසරේ විද්‍යාලීය පෙරහැරට එකතු වුණු තවත් අලුත් නර්තනයක් හැටියට අපට හඳුන්වා දෙන්නට පුළුවන්. උඩරට ඔඩිය නර්තනය විද්‍යාලයේ පෙරහැරට හරි අපූර්ව චමත්කාරයක් එක්කාසු කරනකොට මේ වෙස් නර්තන කණ්ඩායම තමයි ඔවුන්ගේ ඒ අපූරු හැකියාවන් මේ පෙරහැරට විද්‍යාලීය පෙරහැරට එකතු පහදු කරලා තිබෙන්නේ. වෙස් නර්තනය යනු ශ්‍රී ලංකාවේ උඩරට නර්තන සම්ප්‍රදායේ අත්‍යවශ්‍ය හා සංකේතාත්මකව අංගයක් වන අතර එය විචිත්‍රවත් වෙස් ඇඳුමකින් සැරසුණු විශේෂයෙන් කොහොඹා කංකාරිය වැනි දෙවියන්ට පුද පූජා සම්බන්ධ නර්තනයක්. ඒත් එක්කම බුදු පුදට ගිලන්පස බුද්ධ පූජාව රැගෙන මේ මොහොතේදී විද්‍යාලයේ බුද්ධ පූජාව ගමන් කරනවා. ප්‍රධාන බුද්ධ පූජාව ඇතුව ගමන් කරන්නේ සකල ලෝකවාසී බෞද්ධ ජනතාවට, බෞද්ධ ජනයාට තමන්ගේ ව්‍යාපාර ශේෂ්ත්‍රයේ හරි අපූර්වට ආධාර උපකාර ලබා දෙන ලාංකීය දරුවන්ගේ අධ්‍යාපනයේ ආදරණීය සන්නාමයක් වන මාස්ටර් ගයිඩ් ආයතනයේ අධිපතිතුමිය. එතුමිය නමින් දිස්නා වනිගසේකර මැතිනිය. දිස්නා වනිගසේකර මැතිනිය ප්‍රධාන බුද්ධ පූජාව රැගෙන මේ මොහොතේදී අපි ඉදිරියෙන් ගමන් කරන වග අපට දකින්නට හැකියාව තිබෙනවා. ප්‍රධාන බුද්ධ පූජාව රැගෙන දිස්නා වනිගසේකර මහත්මිය මාස්ටර් ගයිඩ් ආයතනයේ අධිපතිතුමිය ගමන් කරන කොටක එතුමියට දෙපසින් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති නිසල් එරංග මැතිතුමන් එවැගේම විද්‍යාලයේ හිටපු
විදුහල්පති ඩී උපනන්ද වරාගොඩ මැතිතුමන් ඒ වගේම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරු ඇතුළු විද්‍යාලයේ සියලුම ගුරු මහත්ම මහත්මීන් විද්‍යාලීය පෙරහැරට අලංකාරය අපූර්වත්වය මේ බුදු පුදට රැගෙන යන බුදු පුදට රැගෙන යන ගිලන්පස බුද්ධ පූජාව රැගෙන මහත් ගෞරවයෙන් යුතුව විද්‍යාලයේ පෙරහැරට අභිමානය එකතු කරන වගේ තමයි අපට දකින්නට හැකියාව තිබෙන්නේ. විද්‍යාලයේ සියලුම ගුරු මහත්ම මහත්මීන් විද්‍යාලයේ පෙරහැරට හරි අපූර්වට දරුවන් පුරුදු පුහුණු කරලා අද ඔවුන්ගේ අවකාශය ලබා දීලා ඔවුන් පෙරහැරත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒ වගේම විද්‍යාලයේ ගුරු මහත්ම මහත්මීන්ට පිටුපසින් විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය ඒ වගේම විද්‍යාලයේ දෙමව්පිය සංගමය විද්‍යාලයේ පෙරහැරට එකතු වෙලා තියෙන ආකාරය තමයි අපට දකින්නට හැකියාව තිබෙන්නේ. ප්‍රධාන ගිලන්පස බුද්ධ පූජාව පෙරටු කරගෙන විද්‍යාලයේ ගුරු මහත්ම මහත්මීන් විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය විද්‍යාලයේ දෙමව්පිය සංගමය මේ ඔවුන් විද්‍යාලයේ පෙරහැරට ඔවුන්ගේ භක්තිය අභිමානය ගෞරවය පුද කරන මොහොත. විද්‍යාලයේ පෙරහැරේ අපි ඉදිරි පිටින් ඔවුන් ගමන් ගන්න මොහොත තමයි ඔබ මෙලෙසින් දකින්න. ඓතිහාසික ශ්‍රී කල්යාණී රාජමහා විහාරස්ථාන දුරුතු පෙරහැරට සමගාමී කැලණි විද්‍යාලීය දුරුතු පෙරහැර. මේ අභිමානවත් සංස්කෘතික හරවත් මංගල්‍ය කැලණි විද්‍යාලීය දුවදරුවන් අද අපූර්වත්වයෙන් යුතුව මේ බුදු පාදස්පර්ශය ලද ඓතිහාසික ශ්‍රී කල්යාණී රාජමහා විහාරස්ථානය කරා ගමන් කරන මේ අභිමානවත් සංස්කෘතික පෙරහර තුළ ඔවුන්ගේ අපූර්වත්වය මෙලෙසින් එකතු කරනවා. විශේෂයෙන් මතක් කරන්නට ඕනේ විද්‍යාලයේ විදුහල්පති ගාමිණී සුරවීර මැතිතුමන් ඇතුළු නියෝජ්‍ය විදුහල්පතිවරු සහකාර විදුහල්පතිවරු ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලය එකතු පහදු කරගෙන සති ගණනාවක් දින ගණනාවක් මුළුල්ලේ එතුමන්ගේ අද උදෑසන එතුමන් පැවසුවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එතුමන්ට වර්තමානයේ හරි අපූර්ව නර්තන ගුරුතුමියක් එකතු පහදු වෙලා සිටින වග එතුමන්ගේ පාසලට. ඇය නමින් චන්ද්‍රිකා ඇලස් ගුරුතුමිය. චන්ද්‍රිකා ඇලස් ගුරුතුමිය තමයි මෙලෙසින් මේ අපූර්ව නිර්මාණය මේ පෙරහැර සංස්කෘතික මංගල්‍යයේ හරි අපූර්ව නර්තනයන් මෙලෙසින් එකතු පහදු කරන්නට මේ පෙරහැරත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඔබට මේ දකින්නට ලැබෙන්නේ විද්‍යාලයේ වර්තමාන නර්තන ආචාර්යතුමිය චන්ද්‍රිකා ඇලස් ගුරුතුමිය තවමත් තමන්ගේ අධීක්ෂණයේ යටතේ මේ සංස්කෘතික හරවත් පෙරහැර හරවත් මංගල්‍ය එතුමිය හරි අපූර්වත්වයෙන් යුතුව කැලණි මහා විද්‍යාලයේ ප්‍රධාන දොරටුවෙන් පිටවුණු පෙරහැර හරි අපූර්වට කැලණිය ශ්‍රී කල්යාණී රාජමහා විහාරස්ථානයේ කරා රැගෙන යන වගේ තමයි එතුමිය තවමත් පෙරහැර මැදේ සිට අධීක්ෂණය කරමින් නරඹන්නේ. එන අනතුරුව ඔබට නරඹන්නට පුළුවන් බෞද්ධ කොඩි කණ්ඩායම. බෞද්ධ කොඩි කණ්ඩායම මෙලෙසින් පෙරහැරට හරි අපූර්වත්වයක් යලිත් එක්කාසු කරන වග මතක් කරන්නට ඕනේ. ඉන් අනතුරුව ඔබට
නරඹන්නට පුළුවන්, දකින්නට පුළුවන්. තවත් නිලමෙවරු කණ්ඩායමක් ජේෂ්ඨංශයේ නිලමෙවරු කණ්ඩායම විද්‍යාලයේ පෙරහැරට හරි අපූරු අභිමානයක් චමත්කාරයක් එකතු කරන වගේ අපට දකින්නට පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ බලන්න. අලු කාලියද? ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්නට ඕනේ සාන්ත ජෝන් ගිලන්රත සේවය විද්‍යාලයේ පෙරහැරට හැමදාම වගේ මේ වසරේදී ඔවුන්ගේ දායකත්වය ලබා දීලා තිබෙනවා. සාන්ත ජෝන් ගිලන්රත සේවය මේ දරුවන්ගේ විඩාවට ඔවුන් හරි අපූර්වට ඔවුන්ගේ හෙද සත්කාර කරමින් පෙරහැරට ඔවුන්ගේ දායකත්වයේ කාසු කරන්නේ. දැන් ඔබට මේ දකින්නට හැකියාව තිබෙන්නේ නානුමුරය නර්තනය. නානුමුරය නර්තනය හරි අපූර්වට විද්‍යාලයේ පෙරහැරට මේ අපූර්වත්වය එක්කාසු කරන අතරවාරයේ තමයි මේ විද්‍යාලයේ විදුහල්පතිතුමන් අපට දකින්නට හැකියාව දෙන්නේ. වර්තමාන විදුහල්පති ඩිගාමිනී සුරවීර මැතිතුමන් පෙරහැරත් සමග තවමත් එකතුව ඔහුගේ අධීක්ෂණයේ යටතේ මේ බුදු පාදස්පර්ශය ලද ඓතිහාසික කල්යාණී පුදබිමට මේ පෙරහැර බුද්ධ පූජාව රැගෙන යනවා. නානුමුරය නර්තනය. නානුමුරය නර්තනය පහතරට සංස්කෘතියේ පහතරට සම්ප්‍රදායන මේ නානුමුරය නර්තනය උඩරට පහතරට සබරගමු නර්තනාංගයන්ගෙන් ශිෂ්ට සම්පන්න වුණු අපේ ප්‍රෞඩ ලාංකීය සංස්කෘතියට මේ පහතරට සංස්කෘතියන නානුමුරය නර්තනය හරි අපූර්ව නර්තන චමත්කාරයක් විද්‍යාලයේ පෙරහැරට එකතු පහදු කරනවා. ඒ වගේම හරි අපූර්ව හස්තිරාජ පැටවෙකු මේ කැලණි විද්‍යාලයේ පෙරහැර අලංකාරවත් කරන වගේ අපිට දකින්නට හැකියාව තිබෙනවා. මෙවර කැලණි විද්‍යාලීය පෙරහැරට අලියතුන් 5 දෙනෙකු පමණ එකතුව මේ පෙරහැර අලංකාරවත් කරන්නට හැකියාව අවස්ථාව අවකාශය කැලණි විද්‍යාලය උදා කරගෙන තිබෙනවා. මේ පුංචි ඇත් පැටවාට පිටුපසින් මේ හොරතල් දඟකාර ඇත් පැටවාට පිටුපසින් තේදලු නැටුම. මේ ඔබ දකින්නේ භරත නැටුම. ඉන්දිය නැටුම් සම්ප්‍රදායේ නැටුම් සම්ප්‍රදායන්ගෙන් ප්‍රධානම නැටුමක් තමයි මේ භරත නැටුම කියන්නේ. මේ භරත නැටුම ආශ්‍රය කරගෙන ඉන්ද්‍රිය නැටුම් සම්ප්‍රදාය. ඉන්දිය නැටුම් සම්ප්‍රදාය කැලණි විද්‍යාලයේ පෙරහැරට මාගේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇතුළත් වුණු වගේ තමයි මම දකින්නට කැමතියි. හරි අපූර්ව බෙර වාදනයන් මැද්දේ මේ භරත නැටුම ඒ බෙර හඬ හරි අපූර්ව චමත්කාරයක් මේ නර්තනයට ගෙන එනවා.
භරත නැටුම් සම්ප්‍රදාය ඉන්දිය නැටුම් සම්ප්‍රදායන නැටුම් සම්ප්‍රදායන්ගෙන් ප්‍රධානම නර්තන සම්ප්‍රදාය හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේ භරත නැටුම් සම්ප්‍රදාය එන භරත නැටුම විද්‍යාලයේ පෙරහැරට ප්‍රථම වතාවට තමයි එකතු පහදු කරලා තියෙන්නේ. ඒ භරත නැටුම් භරත නර්තනයෙන් අනතුරුව අපිට දකින්නට පුළුවන් මේ ශාන්ති කර්ම සම්ප්‍රදායන සලුපාලිය නර්තනය. සලුපාලිය නර්තනය ශාන්ති කර්ම සම්ප්‍රදායේ වැඩි වශයෙන් යොදා ගන්නා නර්තනාංගයක් හැටියට අපිට නම් කරන්නට පුළුවන්. අප දකිනවා තවමත් විද්‍යාලයේ නර්තන භාර ආචාර්යතුමිය මේ දරුවන්ට විද්‍යාලයේ පෙරහැරට හරි අපූර්ව චමත්කාරය ගෙනෙන්නට එතුමියගේ අවවාද අනුශාසනා තවමත් ලබා දෙනවා ඔබට දකින්නට පුළුවන්. මේ සලුපාලිය නර්තනය වෙස් මොහොනක් පැලඳගෙන ඒ වෙස් මොහොනක් රැගෙන මේ දරුවෝ සලුපාලිය නර්තනයේ යෙදෙන්නේ. ඒ සලුපාලිය නර්තනය විද්‍යාලයේ පෙරහරේ අලංකාරයට හරි අපූර්වත්වයක් ගෙනෙනවා. මේ සලුපාලිය නර්තනයේ අපි විටක දකිනවා මේ සලුපාලිය කියන නර්තනය ආශිර්වාද නර්තනයක් හැටියට ඒ වගේම ශාන්ති කර්ම නර්තනයක් හැටියට යොදා ගන්නා නර්තනයක් හැටියට තමයි අපිට දකින්නට පුළුවන් වෙන්නේ. ඉතින් මේ සලුපාලිය නර්තනයෙන් අනතුරුව සලුපාලිය නර්තනය විද්‍යාලයේ පෙරහැරට අභිමානය හා චමත්කාරය එක්කාසු කරලා මේ අපූර්වත්වයෙන් යුතුව බුදු පුදට යන ඓතිහාසික ශ්‍රී කල්යාණී රාජමහා විහාරස්ථාන දුරුතු පෙරහැරට හරි අපූර්ව චමත්කාරයක් එක්කාසු කරනවා. ඉන් අනතුරුව ඔබට දකින්නට පුළුවන් විද්‍යාලයේ පෙරහැරට මේ වසරේදී අලුතින්ම එකතු වුණු පිරිමි පෙරදිග තූර්ය වාදක කණ්ඩායම. ඈත අතීතයේ කැලණි මහා විද්‍යාලයේ බටහිර තූර්ය වාදක කණ්ඩායම් මේ පෙරහැර සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා එකතු වෙලා තිබුණා. නමුත් පෙරදිග තූර්ය වාදක පිරිමි කණ්ඩායම ප්‍රථම වතාවට තමයි කැලණි විද්‍යාලීය පෙරහැරත් එක්ක එකතු වෙලා තිබෙන්නේ. ඔවුන්ටම ආවේනික විදිහට සිංහල සරමට කළු කමිස්සේ ඇඳගෙන හරි අපූර්ව චමත්කාරයක් විද්‍යාලයේ පෙරහැරට එකතු කරනවා. මේ පිරිමි පෙරදිග තූර්ය වාදක කණ්ඩායම හරි අපූර්ව ශබ්ද රටා සමග බේස් ඩ්‍රම් එකයි තම්මැට්ටම් දවුල ගැටබෙරය යොදාගෙන ඔවුන් මේ අපූර්ව නිර්මාණය ප්‍රථම වතාවට තමයි විද්‍යාලයේ පෙරහැරත් එක්ක එකතු පහදු කරලා තියෙන්නේ. ඉන් අනතුරුව මේ පෙරදිග තූර්ය වාදක පිරිමි කණ්ඩායම ගමන් කරාට පසුව අපිට දකින්නට හැකියාව ලැබෙනවා බෞද්ධ කොඩි කණ්ඩායම. පිරිමි පෙරදිග තූර්ය වාදක කණ්ඩායමට පිටුපසින් බෞද්ධ දජය රැගත් බෞද්ධ කොඩි කණ්ඩායම තමයි මෙලෙසින් මේ කැලණි විද්‍යාලීය පෙරහැරට එකතු වෙලා තිබෙන්නේ. කැලණි විද්‍යාලීය පෙරහැර මේ ඓතිහාසික ශ්‍රී කල්යාණී රාජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු පූජෝපහාර පෙරහැරට සමගාමී පරිවාර පෙරහරක් හැටියට අපිට කැලණි විද්‍යාලීය පෙරහැර හඳුන්වන්නට පුළුවන්. මේ පරිවාර පෙරහැර කැලණි විද්‍යාලයේ පරිවාර පෙරහැර අද දින සවස ගිලන්පස බුද්ධ පූජාව සහ රාත්‍රී සුවදුර ධර්ම දේශනාව බාරව වැඩ කටයුතු සිදු කරන්නේ කැලණි විද්‍යාලය කියන එක මතක් කරන්නට ඕනේ.
ඒ බුදු පුදට බැතියෙන් ගිලන්පස බුද්ධ පූජාව රැගෙන යන මේ අභිමානවත් සංස්කෘතික පෙරහැර තමයි අපි ඔබට මෙලෙසින් දිගහරින්නේ. ඔබට දකින්නට පුළුවන් හතරවන ශ්‍රේණියේ දරුවන්ගේ තේදලු නැටුම. මේ තේදලු නැටුම විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ හතරවන ශ්‍රේණියේ දරුවෝ තමයි විද්‍යාලයේ පෙරහැරට එකතු කරන්නේ. හතරවන ශ්‍රේණියේ දරුවෝ විද්‍යාලයේ පෙරහැරට මේ තේදලු නර්තනය මධ්‍යම පළාත ලංකාවේ තේ කර්මාන්තය හරි අපූරු කර්මාන්තයක්. ලෝකේ ඉස්තරම්ම තේදලු තියෙන්නේ අපේ රටේලු. ඒ අපේ පුංචි මහත් මේ පුංචි රටේ මේ පුංචි දූපත තමයි මේ තේදලු වලට ප්‍රසිද්ධ ඉස්තරම්ම තේදලු තියෙන රට හැටියට ලෝකයා හඳුන්වන්නේ. ඉතින් ඒ තේදලු නර්තනය තමයි ඔබට නරඹන්නට පුළුවන්. තේදලු කර්මාන්තයේ ආශ්‍රය කරගෙන නිර්මාණය වුණු තේදලු නර්තනය තමයි ඔබ මෙලෙසින් මේ දකින්නේ. තේදලු නර්තනයත් එක්ක ඔබට එද පිටුපසින් නරඹන්නට පුළුවන් මේ විද්‍යාලයේ පෙරහැරට එකතු වෙලා තිබෙන කොහොඹ කලේ නර්තනය. කොහොඹ කලේ නර්තනය සාමාන්‍යයෙන් අපිට නරඹන්නට පුළුවන්කම ලැබෙනවා වැඩි වශයෙන් කතරගම ප්‍රදේශය ආශ්‍රය කරගෙන නිර්මාණය වුණු නර්තනයක් හැටියට තමයි මේ කොහොඹ කලේ නර්තනය සහ මොලම් නර්තනය අපිට දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. මේ මොනර නැටුම කොහොඹ කලේ නර්තනය කතරගම ප්‍රදේශය ආශ්‍රය කරගෙන නිර්මාණය වුණු නර්තනයක් හැටියට තමයි අපිට දකින්නට හැකියාව ලැබෙන්නේ. කතරගම දෙවියන් උදෙසා සිදු කරන පූජාවක් හැටියට අපිට නම් කරන්නට පුළුවන් මේ කොහොඹ කලේ නර්තනය වගේම මේ මොනර නර්තනය. මොනර නර්තනය සහ කොහොඹ කලේ නර්තනය අපට හඳුන්වා දෙන්නට පුළුවන්කම ලැබෙන්නේ කතරගම දෙවියන් වහන්සේ උදෙසා සිදු කරන්නා වූ පූජාවක් පූජෝපහාරයක් හැටියට තමයි අපට මේ නර්තනය දකින්නට බලන්නට හැකියාවක් ලැබෙන්නේ. එන්න අනතුරුව කෝලම් නර්තනය. මේ කෝලම් නර්තනය අතීතයේ ගැමියන් ශාන්ති කර්ම සඳහා මේ කෝලම නැත්තම් අපි පොලිස් කෝලම හැටියට හඳුන්වන මේ කෝලම් නර්තනය හඳුන්වන්නට පුළුවන්. වෙස්මුණු භාවිතා කරගෙන මේ කෝලම් නර්තනය නිර්මාණය කරලා මේ පෙරහැරේ අවසානයේට විචිත්‍රත්වයක් චමත්කාරයක් එකතු කරනවා. මේ විචිත්‍රත්වයක් චමත්කාරයක් එකතු කරමින් මේ කෝලම් නර්තනය තමයි ඉදිරියට ඇදෙනවා ඔබ දකින්නේ. කෝලම් නර්තනයෙන් පස්සේ අපිට දකින්නට පුළුවන් පතුරු නර්තනය. පතුරු නර්තනය විද්‍යාලයේ පෙරහැරේ අවසාන භාගය තුර හරි අපූර්ව චමත්කාරයක් එකතු කරන වග අපිට දකින්නට පුළුවන්. මේ පතුරු නැටුම වර්තමානයේ තුල පෙරහැර කලාවට එකතු වුණු නර්තනාංගයක් හැටියට නව නිර්මාණ නර්තනාංගයක් හැටියට තමයි හඳුන්වන්නට පුළුවන් වෙන්නේ. මේ පතුරු නර්තනය ඒ වගේම කාවඩි නර්තනය මේ විද්‍යාලයේ පෙරහැරට අවසාන භාගය තුල ඔවුන්ගේ අපූර්වත්වය තමයි මේ විද්‍යාලීය පෙරහැරට එකතු කරන්නේ. මේ කාවඩි නර්තනය තමයි ඔබ දකින්නේ. ඒ සියල්ලත් එක්ක මේ සමාප්තිය නිමාව දකින්නේ කැලණි විද්‍යාලීය 2026 ඓතිහාසික ශ්‍රී කල්යාණී දුරුතු පූජෝපහාර කැලණි මහා විද්‍යාලීය පෙරහැරට දුරුතු පූජෝපහාර ඓතිහාසික ශ්‍රී කල්යාණී රාජමහා විහාරස්ථාන දුරුතු පෙරහැරට සමගාමී කැලණි මහා විද්‍යාලීය දුරුතු පෙරහැර මේ නිමාව සමාප්තිය තමයි ඔබ දකින්නේ. ඉතින් ඔබට බෙහෙවින්ම ස්තුතිවත් වෙනවා මෙතෙක් වෙලා කැලණි විද්‍යාලයත් දුරුතු
පෙරහැර සමග අත්වැල් බැඳගෙන සිටියාට ස්තුතියි.